මාමි. මදුගේ ඉන්නට දාලා දෙන්නේ අන්තරේ හැමදාම අලුත් කර ඉන්න බෑනි මාමි. මාම මොකද්ද ඒකට ගන්න විසඳුම? මං තීරණයක් ගත්ත බං. දී විද්‍යාත්මය බෝතලයකට දාලා හිර කරන්න. ඊට පස්සේ බැරියයි ගඟකට හරි මොහොතට හරි විසි කළා දාන්න. ඒ වුණාට මාමි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අහපන්. ඔය හැම ප්‍රශ්නයකටම මං ගාව උත්තර තියෙනවා. හරිද බලව? දැන් කිහාම් බලන්න මොකද එතන තියෙන ප්‍රශ්න කියලා. ප්‍රශ්නේ තමයි මාමි මගේ මාමාගේ පුතා දනුක. දනුක? හරි. මං ඔක ගිහලා හම්බෙන්නම්කෝ. ඕකට ගිහින් කියන්නම් මෙතන තියෙන ප්‍රශ්න මොකද්ද කියලා. ඒක හොඳයි මාමි. මං කියන දේ නම් ඔක රට පහකට ගණන් ගන්න. මාමම ගිහිල්ලා තේරුම් කරලා දෙන්නකෝ. මේ අහපන් කොල්ලෝ. උඹ පුළුවන් තරම් ඉක්මනට ගිහින් අර මදු කෙල්ලව ගිහින් එක්කමරෙන් දේවාලෙට. හරිද? ඒකගේ ඉනේ තියෙන යන්ත්‍රය අලුත් කරන්න. හරිද? හරි මාමි. මං ගිහිල්ලා කියන්නම්. එහෙම නැතුව මං හරි එක්කන් එන්නම්කෝ. උම්මයිගේ බරුඩි ගනම් මාරු ජල පාරේ වැදුවා හොඳටම ජල බෝලක් වගේ. මු දිවි ලෝකෙන්ද කොහෙද පෙරලා ගෙනවද මේ මට බලන්න. බොර බයින්නනේ පොර මම කටේ උඹ නැතුනොත් එහෙම අපේ වලව්වේ මැරෙන්නේ මට කන්න දෙන්නෙත් නෑ. අද ඉන්නනේ එළිය තමයි බෙඩව පරිදෙන් අම්මා අම්බුඩේ අපි දැන් පොඩි රින්ගොච්චේ මේ යමන්නේ පාළුවේ පාලත් එක්ක මොකද්ද කියන්නේ දැන් වැඩිය බිව්වම නෑ වැඩිය බිව්වම වැඩිය බිව්වම අඩිය බිව්වම පාර පේන්න කොයිද යන්නේ පේන්න වැඩිය බිව්වම නෑ වැඩිය බිව්වම Orang, wali sampai di rumah muda, rumah muda kalau orang, ini ada, siapa orang, itu apa muda? ඔව් ඈල්මන්නේ ඊයේත් මං ගෙදර ඇවිල්ලා ගියා. ඔක කවුරුත් ගෙදර හිටියේ නෑ. ඊ අපිට පාටියක් තිබ්බා. ඒ ගියා ඔක්කොමලා. දැන් මොකටද මල්ලික හොයන්නේ? මට ඌත් එක්ක තියෙන වැදගත් දෙයක් කතා කරන්න. ඌත් එක්ක කතා කරන්න තියෙන දේ නැන්දත් එක්ක කතා කරලා වැඩක් නෑනේ. ඕන් අර මදු කෙල්ලව හම්බෙන්න කී. නැන්දේ මේ අහන්නකො ගමේ මිනිස්සු දැන්ටමත් hina වෙනවා. තමන්ගේ මාමව මරපු ගෑණි කියලා මෙව මලේට කසාද බඳිනවා කියලා. උඹගේ තාත්තා මගේ අයියා වුණාට කරපු තරමක් කරේ නරක වැඩ. අන්න ඒ හින්දායි ගමේ මිනිස්සු hina වෙන්නේ. නැතුව මගේ කොල්ලා මැනිකගේ කෙල්ලෝ බඳින හින්දා නෙමෙයි. නැන්දේ මම මේ වචන ටික කිව්වේ නැන්දගේ මේ වෙනි උත්තරය බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මැනික හිටපු දැන මම හිටියා නම් උඹලා තාත්තටත් මැනික කරපු දේම තමයි මමත් කරන්නේ. ඕන නැන්ද කියන්නේ තාත්තා මාරුක එක හරි කියලාද? මැනිකගේ ආත්ම ආරක්ෂාවට තමයි මැනික කොල්ලෙන් ගහලා තියෙන්නේ. නැන්දේ තාත්තා මගේ ඇඟට ඇවිල්ලා කරදර කරනවා මැනිකගෙන් පලි ගන්න කියලා. උඹගේ තාත්තා කරපු තරමක් කරේ වැරදි වැඩ. ඒ හින්දා තමයි පරිසම් දුන්නේ. දැන් පෙරේත එක්ක වෙලා අපිට වද දෙනවා. අනේ නැන්දේ මට මේකෙන් ගැලවෙන්න ඕන නැන්දේ. උඹ පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා අර අන්දිස් කට්ටඩිය පොඩ්ඩක් හම්බ වෙයක්. මොකද උඹලා තාත්තගේ ගුරානේ. මේ මිනිස්සට හොඳට පෙරේතය කුම්බාණ්ඩය අල්ලලා ඉර කරන්න පුළුවන්. නැන්දේ මේ කට්ටඩි මාමට කිව්වොත් මගේ තාත්තව බෝතලයකට දාලා හිර කරනවා. මම ඒකට කැමති නෑ නැන්දේ. තවත් මිනිස්සෙගේ ජීවිතයක් නැති වෙන්න කලින් උඹ ඒ දේ කරපන්. මට කල්පනා කරන්න ඕන නැන්දේ. කෝකටත් මල්ලෙට කියන්නකෝ පරිස්සම් වෙලා ඉන්න කියලා. අනික නැන්දේ අමනුෂ්‍ය ආත්ම වලට තමන්ගේ උංග පේන්නේ නෑ නැන්දේ. මාත් කිවිලගෙන.
අනේ මන්ද මේව කොහෙන් කෙලවර වෙයිද කියලා. මට උඩු නින්ද කියලා දෙකෝ. මොකද වෙන ගම්බල කිසිමනික. අම්මා යම්මුදා අම්මා ආරට කිටුවක් ගල්ගහ මුකුන්නේ රටවල් නා යන්න බෑ වගේ. දාපොල්ල කින්දල යම. දෙයියනේ යනු කල්යනේ දරේනවා පේන්නේ. දැක්කාගේ යනවා. ආපලන් පොලේ ඔයද උඹ මක බෑ උනේ. දෙයියනේ විදුලි මාමා. ඔයා මගේ පිටිපස්සෙන් තාවද? මේ ගානින් යන්නේ මං ගේ ගානින් ඇරලවන්න යමන්කෝ. හැබැයි පොලේ අපේ අම්මමට පොරව ගේන්න කිව්වේ කීයටද? දැන් වෙලාව කීයද බලපංකෝ. හරි පුංචි මාත්‍යා කෙල්ලෝ මං ගේ ගාමින් දාගෙන පුරවත් තමයි ගෙදර යන්න. ජීව ආරක්ෂා කරන්න මේකේ කවුද බලතෝ? මම උත්තර පොලේ ගන්න කලින් පළ ගෙදර. හරි ඉතින් ඕකට කේන්ති ගන්න ඕනේ. යම් කෙල්ල යන්න මං බෝ ගේ ගාමින් දාගෙන යන්න. මොකද්ද මේ වෙන්නේ යන්නේ? අර කුලගේ ඇඟට වැහිලා ඉන්න මගේ අප්පච්චි නේද? ඒක ලොකු විනාශයක් වෙන්න කලින් මගේ අප්පච්චි මන් නවත්තන්න ඕනේ. විපුල! ඕම නවතියා! විපුල! ඕම නවතියා! ඔය පොරව දාපන් බිමට. මන් දන්න ඔබ කවුද කියලා. මොකද දනුකයි මේ? මේ ජීවිතේට ආදරයක් තියනවා නම් ගෙදර බලය. ඔයා කැමති නැද්ද මම ආමත් එක්ක යනවට? මගෙන් මරුන් කන්න දුව ගෙදර බලය. ඔබ මගේ වැඩවලට බාධා නොකර පාඩු හිටපන්. වයින්සකයි ඒකලට ඒකෙල්ල පාඩුව ඉන්න දීපන්. මම ඔබට මේ අන්තිම පාඩට කියන්නේ මගේ වැඩවලට බාධා නොකර මගේ පාරෙන් අයින් වෙලා හිටපන්. ඔබ නවතියා. පරිගැනීම නතර කරන්න අප්පච්චි. මං කැමති නෑ ඔය වැඩේට. වයින්සකයි. මම ඔබට එකපාරක් කිව්වා මගේ මාගෙන් අයින් වෙන්න කියලා. අප්පච්චි! කියන්නේ දෙයක් ලබා ගන්න ඕනොත් හොඳින් හරි නරකින් හරි ලබා ගන්න කෙනෙක්. මගේ පුතා වුණත් මගේ වැඩවලට බාධා කරනවා නම් මං අයින් කරලා දානවා සදහටම. මාමේ දනුකට සිද්ධ වෙච්ච දේ ගැන නම් මට දුකයි මාමේ. අන්තිමේදී දනුකට සිද්ධ වුණේ අබ්බගාතයෙක් වෙලා ඇඳට වැටෙනවා. මේ අහපන් බා. කොහොමත් අමනුෂ්‍යාත්ම වලට මනුෂ්‍යාත්ම වගේ පිටක් පපුවක් නැහැ. අන්න එක මතක තියාගනි. වරින් යන්න දැන්.
කට්ටරි මාමේ. තව ගොඩක් එහා යන්න තියෙනවද ගඟට? නෑ බං. අර ඔය පේන ලඳු කැලෑවෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. දැන්ටත් ගොඩක් දුර ආවා. යමන්. මාමේ. ඇත්තම කියනවා නම් මාමේ මම මේ තරම් දුරක් ආවේ උතුම බයික්. මගේ පපුවත් ගැහෙනවා තාම. තමයි කොල්ලෝ. ඔබට කියන්නේ මමත් ආවේ සුම බයකින්. ඔය දන්නවද? දේවිගේ ආත්මය හිර කළ තියෙන ඔය බෝතලේ. ඕක බින නම් අපේ මේ ආපු මහන්සියත් අපරාධ බං. යමන් මන්ට. මාමට කියන්න මාමා උතුම බයිකින් මම මේක සාක්කුවේ දාලා පරිස්සම් කරගෙන ආවා. මාමේ මේක මහා විශාල ගඟක් නේ. කොල්ලෝ. බෝතලේ විසි කරන කලින් බලපං කවුද වටපිටාව ඉන්න කියලා. එයයි මාමේ. යකෝ චොට තේරෙන්නේ නැද්ද? අපි ඇවිල්ලා තියෙන පිටගමකට කාවහරි දැක්කොත් සැක හිතාවේ බලව්. සුවානිස් මාමේ. මට වෙලාවකට හිතෙනවා අපේ ඩේවිඩ් කට්ටඩි මාමා මේ බෝතලයකට හිර කරලා අපි පවක් සිද්ධ කරගත්තද මන් දන්නේ. මේ අහපන් බොල. අපි වගේ මනුෂ්‍යාත්මයන්ට වින කරන අමනුෂ්‍යාත්මයන් මෙල්ල කරන්න තමයි මේ මන්ත්‍ර ශාස්ත්‍ර තියෙන්නේ. ඒකට පවක් සිද්ධ වෙන්නේ නැහැ බොල. ඔබට තේරුණාද? උඹව තවත් බලන්නේ නැතුව විසි කරපන් ඔය බෝතලේ ගඟට. මාමා කියන කතාවත් ඇත්ත තමයි මාමේ. අපි මේ දේ කරන්නේ තවත් ජීවිත දෙකක් බේරගන්න. ඒ නිසා අපිට පවක් සිද්ධ වෙන එකක් නෑ. තුන්සිය 65 දවසම බණ කියන බණහල් රටක ඩේවිඩ්ලා වගේ මිනිස්සුත් නැතුව නොවේ බං. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕන. අන්න ඒකයි. මාමේ අපි මේ ගමේ වැඩි වෙලාවක් ඉන්න හොඳ නැහැ. මේක පිට ගමක් නේ. අපි මේක ඉක්මනට වීසි කරලා දාලා යමු මෙහෙන්.